හරි ආයිබෝන් ළමයි වාට වෙනදි මාකට් එක ගමන් කරන ආකාරය අද අපි ට්‍රෙඩිෂන් එක පටන් ගමු ඩෙරි ප්ලැට්ෆෝම් එකේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පර්ට් ස්ට්‍රැටජි එක ඇප්ලයි කරලා මම මෙතනින් අද ට්‍රෙඩිෂන් එකේ පළවෙනි ට්‍රේඩ් එක බයි ට්‍රේඩ් එකක් තමයි ප්ලේස් කරගන්න යන්නේ මෙතන වැලිඩ් එක ෆිල් වෙලා තියෙනවා මගේ මේ ලෙවල් එක වෙන්නේ මෙන්න මේ හයි එක ගන්න මාකට් එක ගමන් කරන බව මම දන්න නිසා එක්ස්ට්‍රා ෆැක්ට්ස් උපයෝගී කරගෙන සහ ටෙක්නික් එක උපයෝගී කරගෙන මම ට්‍රේඩ් එක ලබා ගැනීම සිදු කරා අපි ට්‍රේඩ් කරන අතරේ බලමු ෆීඩ්බැක් කිහිපයක් මේ ඉන්න නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පර්ට් ස්ට්‍රැටජි එකට සම්බන්ධ වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් මෙයා අගෝස්තු 1 $500කින් පටන් ගන්න තියෙනවා නෙක්ස්ට් කැන්ඩල් එක ඇප්ලයි කරලා ට්‍රේඩ් කරන්න මේ වෙනකොට 100% ගේන්නේ $1000 සීමාව පසු කරගෙන ගිහින් තියෙනවා දවස් කිහිපයයි නේද තාමත් කෙටි කාලයකින් නෙක්ස්ට් කැන්ඩල් ෆලෝ කරලා යා සාර්ථක මට්ටමට ඇවිත් තියෙනවා මොකද කැපිටල් එකක් ගේන් වෙනවා කියන්නේ වින් රේට් එක අනිවාර්යෙන් වැඩි ගන්න ට්‍රේඩ් වලින් වැඩි හරියක් වෙන් කරනවා මේ ඉන්නේ තවත් ස්ටුඩන්ට් කෙනෙක් නිතරම අපිට ෆීඩ්බැක් කරන ස්ටුඩන්ට් කෙනෙක් දීර්ඝ කාලීනව කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ප්‍රොෆිට් කරන කෙනෙක් මේ ඉන්නේ තවත් අලුත් කෙනෙක් ඉතින් මෙයා ගත්ත 10 වෙනිදා ගත්ත ට්‍රේඩ් වලින් 13ක් කරක් වෙන එකයි ලොස් මේ වගේ ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඔයාලට පුළුවන් අපේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාවට ජොයින් වෙන්න වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නාලිකාවට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ ස්ට්‍රැටජි එක සම්බන්ධයෙන් විස්තර දැනගන්න ඔයාලා කන්ටැක්ට් කරගන්න ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ට්‍රේඩින් හරි විදියට කරලා හොඳ ළමයි අද ට්‍රෙඩිෂන් එකේ ගත්ත ෆස්ට් ට්‍රේඩ් එක අපි මේ විදියට සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා 아무තු දෙයක් නැහැ කැන්ඩල් විතරයි බලන්නේ ඉන්ඩිකේටර් රොබට් බොට් සිග්නල් සර්විස් කියන දේවල් වලට අහු වෙන්න එපා ඒවයින් ට්‍රේඩ් කරලා ඔයාලට ගොඩේමක් නැහැ ඔයාලට කැපිටල් එක ග්‍රෝ කරගන්න ඕන නම් විත්ඩ්‍රෝවල් කරගන්න ඕන නම් පොඩි මුදලක් ලොකු මුදලක් දක්වා කාලයත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප් අරන් යන්න ඕන නම් කැන්ඩල් ට්‍රේඩින් පාවිච්චි කරන්න හොඳයි ළමයි අද ට්‍රෙඩිෂන් එකේ තුන්වෙනි ට්‍රේඩ් එකද දෙවෙනි ට්‍රේඩ් එක සමාන දෙවෙනි ට්‍රේඩ් එක මම දෙන්න ලබා ගන්නවා හොඳ ළමයි මම නැවත ට්‍රේඩ් එක ගන්නවා එතන මේ කැන්ඩල් ප්‍රමාණය මදි පොඩ්ඩක් අපි කැන්ඩල් ප්‍රමාණය වැඩි කරගමු සෙල් එක ගන්න ඕනේ නැවතත් හොඳ ළමයි මේ රන් වෙන්නේ තුන්වෙනි ට්‍රේඩ් එක හැබැයි අපි දෙවෙනි ට්‍රේඩ් එක ගත්තා මෙතනින් එක ලොස් වුණා නේද නමුත් දෙවෙනි ට්‍රේඩ් එකත් සාර්ථකයි ලොස් වුණාට ඇනලිසිස් එක වැඩ කරනවා ඒක ඔයාලට පේනෝනේ පැට්‍රිකලි එමින් ලෙවල් එකට වන් ඩිරෙක්ෂන් එක බේස් ටෙට් කරගෙන එක්ස්ට්‍රා ෆැක්ට්ස් මෙතනින් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ අනුව අපි කැන්ඩල් වල ට්‍රේඩ් එක ලබා ගැනීම සිද්ධ කරා හරි දැන් මේක අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙනවා දෙවෙනි ට්‍රේඩ් එක ලොස් වුණාට ඒකේ ලොස් එකත් කවර් කරගෙන අපිට වැඩි වින් රේට් එකක් කන්ටිනියු කරගැනීමේ හැකියාව තියෙනවා මේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පර්ට් ස්ට්‍රැටජි එක නිසා ඉතින් මතක ඇතුව ඔයාලට පුළුවන් අපේ ගෲප් එකට ජොයින් වෙන්න වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ ටෙලිග්‍රෑම් පබ්ලික් නාලිකාවේ ලින්ක් එක ඒකට සම්බන්ධ වෙන්න එකකින් ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න හොඳයි තුන්වෙනි ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරගත්තා හරි ළමයි අද ට්‍රේඩින් සෙෂන් එකේ නෙක්ස්ට් ට්‍රේඩ් එක හතරවෙනි ට්‍රේඩ් එක මම මෙතනින් සෙල් එකක් කරනවා හොඳයි ළමයි මේ රන් වෙන්නේ හතරවෙනි ට්‍රේඩ් එක මෙතනින් අපිට එක්ස්ට්‍රා ෆැක්ට්ස් අඳුර ගන්න පුළුවන් වන් ඩිරෙක්ෂන් එක බේස් ටෙට් කරගෙන මගේ එමින් ලෙවල් එක උනේ මෙතන හරිම පහසු විදිහට මාකට් එක අපිට ඉන්ඩිකේට් කරනවා මාකට් එක සෙල් වෙනවා ඉතින් ට්‍රේඩ් එක අල්ල ගන්න තමයි තියෙන්නේ එච්චරයි ලොකු දෙයක් නෑ පෙර කිසිම ට්‍රේඩින් අත්දැකීමක් දැනුමක් නොමැති කෙනෙක්ට උනත් මේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පර්ට් ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා තමන්ගේ කැපිටල් එක ගේන් කර ගැනීම එහෙම නැත්නම් ග්‍රෝ කර ගැනීමේ හැකියාව තියෙනවා හොඳයි ට්‍රේඩ් එන්ට්‍රීස් 4යි 4න් 3ක් ප්‍රොෆිට් හොඳටම ඇති